Okay, ready to roast for the third time. We are missing one roaster today. What do you I say, think Vipula? Can we fill the gap? let's try our best. I think Yeah. So I thought, we will get into the matter straight. One of the most popular topics of the day is tourism, right? Lanka tourism industry එක ලොකු industry එකක්. One of the biggest earners of foreign exchange for Sri Lanka, as well as one of the biggest industries that contribute to our GDP. I think somewhere between 3 to 5%, if I'm not mistaken. Last year statistics says it's 3 billion. We have heard, there are 2 million tourists who has visited Sri Lanka last year, and there are ambitions of growing that number. Right? So එතකොට අපි මේකත් එක්කම බැලුවේ මේක ඇත්තරම අපේ ඉකොනොමි එකට ඉම්පෝර්ටන්ට් පාර්ට් එකක්ද, මේ ඉම්පෝර්ටන්ට් පාර්ට් එක කන්ටෙක්ස්චුවලි කොච්චර වැදගත්ද, සහ මේක ග්‍රෝ කරන්න අපිට හරි ස්ට්‍රැටජි එකක් තියනවාද, හරි කැපැසිටි එකක් තියනවාද. So let's get into it. පළවෙනි එක තමයි I think doubt එකක් නෑ. Tourism is one of the key industries we have, as well as one of the key industry we have a real growth potential. Even under this tariff and all other problems around the world, I think tourism can go on their growth potential without any doubt. ලංකාවේ දැන් ඔයා කියපු එක හරිය 2 million, I think almost 2 plus million after ගිය අවුරුද්දේ ආවා. And මගේ estimate එක, assumption එක අනුව 2025 will be biggest tourist arrival ever. ඊළඟ ෆැක්ට් එක තමයි ඔයා කියපු 3 billion නම් 3.1 වගේ මම හිතන්නේ last year income එක. ඕක 4.5 4 plus billion වලට එකත් එයි. and ඒ growth එක මම හිතන්නේ questionable නෑ. හැබැයි අපේ ස්ට්‍රැටජි එක ඇතුළට ගිහිල්ලා බැලුවට පස්සේ අපේ ටුවරිසම් නම්බර්ස් ඇතුලේ ඔය 2 මිලියන් ඇතුලේ සිග්නිෆිකන්ට් පෝෂන් එකක් තියෙනවා like රික්‍රියේෂන්, ඒ කියන්නේ යුරෝප් එහෙම නැත්නම් ඔය තමන්ගේ රටේ තියෙන සීසන් එක ගැලවෙන්න අපේ රටේ එන සෙග්මන්ට් එකක් ඉන්නවා. මම හිතන්නේ නොවැම්බර් ඉඳන් මාර්තු වගේ වෙනකන් සීසන් එක තමයි අපේ දී සීසන්. ලොකුම නම්බර්ස් එන්නේ මම හිතන්නේ ඔය කාලෙද. අපි පොඩි පැටර්න් එකක් හදාගෙන අපි ඇත්තටම අපේ රටේ තියෙන කෝස්ටල් එකත් එක්ක ලස්සන බීචස් එක්ක මිනිස්සු අන්න පුරුදුලා තියෙනවා. ඒක මම හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ හොඳට වුණා. Yeah. that's not a I think අපේ හදපු ස්ට්‍රැටජියක් නෙමෙයි, ඔටෝමැටිකලි මම හිතන්නේ වෙන වැඩක්. රටේ ලස්සනත් එක්ක සහ තියෙන තරත් එක්ක. හැබැයි අපි ඉතින් එහාට යන්න ගත්තොත් එහෙම මම හිතන්නේ අපි කම්පෙයාර් කරන්න වෙයි අනිත් රටවල් මොනවද කරන්න කියලා. හිතන්නේ අපිට බෙන්ච්මාර්ක්යක් හැටියට විපුල ගන්න පුළුවන් හොඳම කන්ට්‍රීස් ටික තමයි මේ සවුත් ඊස්ට් ඒෂියා වල තියෙන අපිට සිමිලර් attractions තියෙන සහ අපිට සිමිලර් ජියෝග්‍රෆීස් තියෙන කන්ට්‍රීස් තුනක්. ඉන්ටරෙස්ටිංම ස්ටැටිස්ටික්ස් එක තමයි which is I think kind of surprised me also at a stage. කියන්නේ අපි හැම වෙලාවෙම හිතන්නේ අපිට වැලියු ග්‍රෝත් එකක් ගේන්න මීට වඩා quality tourist ලව attract කරන්න ඕනේ, ලක්ෂරි තව අපි travel improve කරන්න ඕනේ. මේ මෙතන මට පොඩි සර්ප්‍රයිස් එකක් ආවා. ඇත්තටම මම හිතන්නේ ලංකාව මේ රීජන් එකේ මේ රටවල් හතරම ගත්තොත් අපේ ඉතාමත් සරල ගණිතකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ 3 million USD to million people, right? So ඒ කියන්නේ USD 1500 කියන්නේ ඇත්තටම මේ හොඳ බෙන්ච්මාර්ක් එකක් මේ ඔක්කොම රටවල් එක ගත්තොත්. අපිට වැඩි වියට්නාම් ටිකක් වැඩිපුර හිටියා, අනිත් ඔක්කොම අපිට වැඩි පල්ලෙහාන් ඉන්නේ. ඒක තමයි. ඒක I think පළවෙනි එක very clear positive sign එකක්. කියන්නේ අපේ tourism industry එක is able to get best out of people. I think අපි දැක්ක SLTD report එකක තව interesting fact එකක්. ඒ කියන්නේ stay එකක් ගත්තොත් ලංකාවේ ඉන්න average number of days උත් වැඩි tourist කෙනෙක්. ඒක මම හිතන්නේ අපි අර ඒකට හේතුව උදෙත් අපි දැනට එන්නේ අර මම පටන් ගද්දි කිව්වේ අපි එන්නේ අර බීචස් එහෙම නැත්නම් කොහට හරි යන්න බලාගත්ත ටුවරිස්ට් සෙග්මන්ට් එක ඒගොල්ලෝ ඇවිල්ලා යන්නේ නැහැ. ඔව්. ඒගොල්ලෝ ඉඳලා දවස් maybe 2 weeks මෙහෙ බුක් කරනවා, maybe 1 or 2 locations they stay. so එතකොට අපි දවස් 8ක් 9ක් අතර එක ටුවරිස්ට් කෙනෙක් ලංකාවේ ඉන්නවා compared to සිංගප්පූරු දවස් 3. හරිද? ඉතින් අපි ඇයි එහෙම වෙන්නේ? හරි. හොඳ පැත්ත තමයි yes we have a per capita relatively higher income. Oh, that's good. We should keep it up or improve.
හැබැයි අපි ගේන ටුවරිස්ට්ලාගෙන් අපි ඊළඟ ලෙවල් එකට අරයි යනවා නම් මම දැන් තායිලන්ත වියට්නාම් සිංගප්පූර් මැලේසියා ඔක්කොම ඊළඟ ලෙවල් එකට දැන් ටුවරිසම් වල ගිහින් තියෙන්නේ correct තමන්ගේ බීච් එක පෙන්වන එකෙන් පිටට එහාට yes නැත්නම් තමන්ගේ මොන හරි රටේ තියෙන හිස්ටරි එක එහෙම නැත්නම් රටේ තියෙන අද ඇක්ටිවිටීස් වලට මේකට අමතරව oh they promote to other areas. I think MICE is one of the key. හරිද? mm. මට පේන හැටියට හැම රටක්ම තමන්ගේ ස්ට්‍රැටජි එක ඇතුලේ very clear තියෙනවා attract MICE tourism. දෙවැනි එක country specific tourism. තායිලන්ත, මැලේසියා, සිංගප්පූර් හැම රටකම වගේ ඉන්දියා, චයිනා focus කරපු Mm. strategies ගොඩාක් පේනවා to get these people coming to their country. පොඩි stat එකක් මම කියන්නම් උදේ. චයිනා වලින් අවුරුද්දකට මිලියන 155ක් ගිය අවුරුද්දේ එළියට ගිහින් දෙනවා ටූරිස්ට් වලට. 155 million. oh mm. හරි. ඒකට ලංකාවට ඇවිත් තියෙන්නේ about 130,000. ඒකට 0.01. ඉන්දියාව වලින් almost 60 million එළියට ගිහින් තියෙනවා ටූරිස්ට් වලට. ලංකාවට ඇවිල්ලා තියෙන ලක්ෂ 4.5. ඒ කියන්නේ 1.5% 1.6%. හරිද? ඔය රටවල් දෙකෙන් එළියට යනවා කියන්නේ roughly 200 million. හරිද? එතකොට අපි ඒ රටවල් වලින් අපි ගාවට ගේන්න මොනවද කරන්නේ? මොකද අනිත් ඔය මං අපි කියපු ඔය coastal areas වලට ටුවරිස්ට්ලා යුරෝප් and I think රෂියා ඒ segment එකේ ඒක මං හිතන්නේ natural growth එකක් එනවා කොහොමදත් ලංකාව safe නම් peaceful නම් ඒ growth එකේ හැබැයි අර hockey stick growth එකක් අපි හොයනවානේ ඒක ගන්න වෙන්නේ මගේ thinking එක අනුව නම් two things one is we need to create as a business hub and MICE activities the other one is really target the two markets where most people go out in this part of the world. Maybe US and other parts of the world travel කරනවා. but අපිට access තියෙන මේගොල්ලන් ලංකාවට එන්න කැමති segment එකක් ඉන්නවා. ඊයක focus කරලා මම හිතනවා not enough කියලා. පාකිව පොයින්ට් එකකට එකක් මයිස් එකක් කන්ට්‍රි බයි යනවා වගේම මම පොඩ්ඩක් මේ ඔපචුනිටි එක චුට්ටක් ෆ්‍රේම් කරොත් රයිට් ඒ කියන්නේ අපි මම කියවනේ අර ඉස්සලා කිව්වා වගේ සිංගප්පූර් කියන රට ගත්තොත් right I think අපිට compare කරන්න පුළුවන් පොඩි benchmark එකක් හදා ගන්න ඕනේනේ right I think just to give a benchmark මම හිතන්නේ මේ සිංගප්පූර් කියන්නේ almost some 700 square kilometers එකක් ඒ කියන්නේ basically අපි කොළඹ වගේ කොළඹට වඩා චුට්ටයි ලොකු හරි එතකොට මේ කොළඹ වගේ පොඩ්ඩක් ලොකු රටක almost 5 million population ඉන්න රටක tourist arrivals තියෙනවා almost 13.6 million හරි ඒ කියන්නේ දැන් අපි 13.6 million 20 plus billion ඔව් හරි එතකොට ඒ කියන්නේ revenue එක තියෙනවා 20 plus billion ඉතින් ඒගොල්ලෝගේ ඇත්තට මේ per අපිට වඩා සෑහෙන් අඩුයි per tourist මේක මම හිතන්නේ අපි තව ෆැක්ට් එකක් බැලුවා ඒගොල්ලෝ ඉන්නේ දවස් දෙකක් තුනක් මේක දැන් මෙතන පොඩි ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක් තියෙනවා මේක ඩිරෙක්ට් කම්පැරිසන් එකක් ගන්න නෙවෙයි මම මේ කියන්නේ රයිට් මම කියන්නේ අපි ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ අපි 2 මිලියන් කියන එක අපි සෑහෙන ලොකු දෙයක් කරලා අපි මාරයි කියලා 2. අපේ highest කියන්නේ bestම එක තමයි 2.4 මිලියන් tourist attractions right මේක ඇත්තටම සෙලිබ්‍රේට් කළ යුතු කාරණාවටත් වඩා මම හිතන්නේ අපි බලන්න ඕනේ මේ ඇයි මේ 2.4 මිලියන් ඇවිල්ලා තියෙන්නේ කියන එක right and මෙතනින් මම හිතන්නේ අපි opportunity එක again මම if I come to that if I frame the opportunity right අපි මේ හැම රටක්ම අපේ එක land size එක අරගෙන අපි එක benchmark එකකට ආවොත් right අපි ඇත්තටම per square meter අපි attract කරන touristලා ගාන significantly low versus Singapore very clearly right ඒ වගේම දැන් තායිලන්ත කියන්නේ අපිට වඩා ලොකු රටක් right එතකොට අපි ඒ පැත්තෙන් ගත්තොත් ඒ ලොකු රටක් වෙලත් per square kilometer attract කරන්නේ මම නිකන් facts ටිකක් වරටක් ගාලා කිව්වොත් Thailand almost 68 tourists per square kilometer right Sri Lanka only 30 right Vietnam 53 right Singapore කතා කරලා වැඩක් නැහැ 18,662 right ඒක වල highest in the world so ඒ කියන්නේ කොච්චර efficient ද කියලා බලන්න. ඒ කියන්නේ කොච්චර efficient අපි දන්නවා we have all traveled to Singapore but you see as a infrastructure කොච්චර efficient ද ඒ entire system එක. يعني Changi airport is one of the best airports right so මම කියන්නේ අපි එතෙන්ට 18,600 වලට යන්න ඕනේ කියලා right ඒ කියන්නේ අපි මේ 2.4 කියන එකෙන් එළියට යන්න ඕනේ සහ මේ කියන්නේ අපි I think growth strategy එකක් වෙන්න ඕනේ අපි කොහොමද more tourist attract කරන්න ඕනේ කියන premise එක මිසක් මේ තවත්
අපි වෙකේෂන් කරන කට්ටියව ගේන ඒගොල්ලගෙන් වැඩි වැලියු එකක් ගන්න ඕනේ අපි තව කොහොමද ඇට්‍රැක්ෂන්ස් මේවා කරන්න කියන එකට වඩා මම හිතන්නේ අපි පොඩ්ඩක් මේක ස්ට්‍රැටජිකලි බලන්න ඕනේ ඔයාර කියන වගේ එක ඔප්ෂන් එකක් තමයි සෝසස් කොහෙන්ද ලංකාවට එන්න පුළුවන්. I think India and China කියන්නේ කොච්චර ලොකු population ඉන්න රටක්ද කොච්චර travel කරන රටක්ද right අනිත් එක අපි frame කරොත් business කියන එක right අපි I think ලංකාව recreation travel වලින් almost top 5 right business travel වලින් we are not even in the top 10 I think ඔය 2 million number එකෙන් මම හිතන්නේ 50000ක් විතර තමයි මයිස් හරි බිස්නස් වල correct right so එතකොට මේ hub එකක්නේ අපිත් අපි ඉන්දියාව යට ඉන්න hub එකක් දැන් අපි දන්නවා දැන් මේ දවස්වල ඉන්දියාව පාකිස්තාන වල there is a tension going not only when there is tension anyway Indians don't like to travel to very difficult for Indians to travel to Pakistan කට්ටිය ඉන්දියාව වලට එන්න එකත් is a difficulty right ඔය වගේම region එකකින් මේ රටවල් ඔක්කොමටම එන්න පුළුවන් ලේසිම රට තියෙන්නේ ලංකාව මේක තමයි ඊස්ට් ඒෂියාවල මැලේසියා තායිලන්ඩ් වියට්නාම් සිංගප්පූර් හතරම තමන්ගේ රට මේ ඊස්ට් ඒෂියා සෙග්මන්ට් එකේ හදන් ඉන්නවා ටූරිස්ට් සෙග්මන්ට් එක මේ ඇට්‍රැක්ෂන් එක. සවුත් ඒෂියාවල එහෙම කරන්න තියෙන පොටෙන්ෂල් එකම රට අපි. මොකද ඔයා කිව්වා බංග්ලාදේශ් ප්‍රශ්න තියෙනවා, පාකිස්තාන් ප්‍රශ්න තියෙනවා, ඉන්දියා their own problem and it was අනිත් පැත්තට වෙන Maldives is a different segment. Yeah, it's a different segment. competition. Yeah. හරි. ඒතර ඉතුරු වෙන්නේ සවුත් ඒෂියාවල අපි තමයි most potential player to be Singapore, Thailand, Singapore, Thailand, Vietnam and Malaysia, all of them in South Asia. Correct. Simple argument. හැබැයි ඔක I think ඔය argument එක දැන් opportunity ගැන doubt එකකුත් නැහැ. අනිත් එක දැන් මම ගොඩක් අහලා තියෙනවා උදිත් මේ අපිට capacity නෑ. ඒ වගේ ප්‍රශ්න ටිකක් මම දැක්කා. ඒකත් පොඩ්ඩක් මිත් එකක් අපි numbers බැලුවට පස්සේ සමහර මාසවල අපිට ලක්ෂ 2.5ක් 3ක් handle කරන්න පුළුවන් අපිට. හරිද ඔය අපි යන්නේ ටූරිසම් සීසනල් යන්නේ ඒතර නොවැම්බර් මේ දැන් මාර්තු ජනවරි වෙනකොට අපි සමහර මාස ලක්ෂ 2.5 3 හැල් කරනවා. ඔව්. ඒ අනිත් මාස ලක්ෂ 1.5යි. ඒකයි ලක්ෂය 90 90000යි හරිද. ඒ කියන්නේ කැපැසිටි තියෙද්දි අන්යුටිලයිස් කැපැසිටි ඕන තරම් තියෙනවා from maybe April to September October. ඔව්. ඒ කියන්නේ අනිත් ඔක්කොම පැත්තකින් තිබ්බත් මේ මුකුත් forget about all other මේ development existing capacity ඒ කියන්නේ මේක ඔයා කියන්නේ මේ කරන විදියට කරන් ගියොත් අපේ කියන්නේ monthly variation එක බැලුවොත් ඒ කියන්නේ peak එකක් තියෙනවා 250,000 ඇත්තටම සමහර months වල අපි average කරන්නේ not even 100 120 100 උත් නෑ සමහර මාස. දැන් ඒගොල්ලෝගේ one of the ඔය රටවල් දෙක තුනේම ඒ කියන්නේ including us right ශ්‍රී ලංකා පාකිස්තාන් බංග්ලාදේශ් ඉන්දියා ඔය business travels වලට වැඩියෙන්ම යන රට තමයි දුබයි and Singapore දෙකම මම Singapore right Singapore වලටත් වඩා මම හිතන්නේ ගොඩක් UAE යනවා prefer කරන්නේ UAE right අතන UAE free travel තියෙනවා direct flights ගොඩක් හැමතැනින්ම වගේ තියෙනවා Singapore දෙකටම ඊට පස්සේ මම හිතන්නේ ඒක හොඳ benchmark markets දෙකක් අපිට ඇත්තටම case studies දෙකක් මේක ඇත්තටම tourism industry එක study කරනවා නම් ඇයි අපිට business travels attract කරගන්න බැරි මේ markets if you look at we have so many hotels in these hotels there are so many meeting room facilities right and you know conference facilities we have a huge convention center BMICH ඉඳන් ගත්තොත් ඒක තියෙනවා අපිට තව එහා පැත්තේ you know එයාපෝට් එකක් තියෙනවා තව මේ කන්වෙන්ෂන් සෙන්ටර් එකක් තියෙනවා අර ඒ කාලේ කිව්වේ නේ හාල් ගොඩ දාන කතාවක් වගේ කතාවක් කිව්වා තව එකක් අපි හැමදාම නිගම්බු තියෙනවා හොඳ හොටෙල් ඒරියා agree yeah කොච්චර ලොකු ඒ කියන්නේ එයාපෝට් එකෙන් බැස්ස ගමන් සෑහෙන සෝන් කරන්න ඕනේ අපි I think we are missing something so I think Sri Lanka has to focus on what we I think next level growth අර natural එන එක බල්ලා අපුඩි ගහන එක දැන් ඔයා කිව්වා වගේ 2 million ආවා කියලා ආවෂෝ මේ පාර 3 million එන එකත් එහෙම හලුක අපේ strategy එකක් නෙමෙයි උදේ correct I think අපේ potential එක මිලියන 20 30 level එකේ අපි ඉන්නේ already හරිද මේ අපි 2 million කියන්නේ 10% of what we can get හරි දැන් ඔයා කියන point එක හරි naturally අපි දන්නවනේ business එකකින් දැන් එන්න මේ අවුරුද්ද is better than last year because the situation is also improving globally right මතරම කියන්නේ restrictions අඩු වෙනවා මොනවා ඒව නෙමෙයි දැන් අපි ලංකාවේ දැන් කොවිඩ් ඔක්කොම ඉවරලා දැන් ඊට පස්සේ ලංකාවේ ප්‍රශ්න ඉවරනාට පස්සේ ලංකාවට ටූරිස්ට් නොඑන්න හේතුවක් නැහැ හරි මොකද මිනිස්සු යුරෝපියන්ලා ගොඩක් travel කරනවා ඉන්දියන් කට්ටිය natural travel යනවා ඒ ටික එනවා අපිට ගාවට but ඒක දැන් ගිය අවුරුද්දේ කිව්වා වගේම ඒගොල්ලෝගෙත් ලොකු දක්ෂතාවයක් නෙවෙයි ටූරිස්ට්ලා ගෙනාපු එක මම කියන්නේ තාමත් ලොකු දක්ෂතාවයක් නෙවෙයි අපි පෙන්නලා capacity එකක් හදලා නැහැ අපි තාම. ඒ කියන්නේ ඒකේ කිසිම improvement එකක් කරලා නැහැ අපි. ඒක දැන් national strategy එකේ I think දැන් ඔයා කියන වගේ missing piece එකක් තියෙනවා මම දැන් අපිට නොපේන විදිහට කරලා දන්න මොකද අපි දැක්කා වයිමයි දෙන්නම බැලුවා ශ්‍රී ලංකා tourism board report එක
ඔව්. fantastic report. හරිද? ඒකේ තියෙන data level එක I think fonts and colors නේ ඔයා I කියන්නේ think fonts and colors ටික plus I ලස්සනයි. think even data data sorry yeah actually data is good yeah data is they have captured a lot of data. I think තියෙන ටික මම කියන්නේ postmortem එක නියමනම කරලා තියෙනවා. oh. There is no argument. ඒ strategy එකක් එතන නැහැ. එතන තියෙන තනිකරම postmortem එක. Oh. හැබැයි I think let's move into ඔව්. actions අපි කියනවා වගේ අපි ටක් ගාලා let's summarize probably can I start with the first one Please go ahead. I link into the opportunity that you explained right අපි දැන් මාකටිං වලත් අපි කියන්නේ ඉස්සලා අපි දෙන ප්‍රොපොසිෂන් එක මොකක්ද කියලා. දැන් ලංකාව I think ඔයා කිව්වා වගේ හරියටම හරි. ලංකාවේ ප්‍රොපොසිෂන් එක මේක sun sand heritage natural මේක අපි තනිකර ඒ කියන්නේ recreation destination right. දැන් අපි ගත්තොත් අපි recreation වලට travel කරන්නේ නැහැනේ. අපි වුණත් recreation වලට හැම මාසෙම යනවද නැහැනේ. ඒක කොච්චර සල්ලි තිබ්බත් හැම මාසෙම recreation යන්නේ. ඒ කියන්නේ ලෝකෙන් අර අපි කිව්ව ගානෙන් 100%ටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒතකොට recreation කියන opportunity එක මම හිතන්නේ ලංකාව හොඳම තැනක ඉන්නවා. එතනින් එහාට යන්න අවශ්‍ය අපිට එතනින් එහාට එතනින් මම හිතන්නේ අපිට natural යනවා. ඔය organic growth එකක් තියෙනවා. organic growth එක කොහොමද වෙන්නේ? ඒ කියන්නේ කවුරු ඒ කියන්නේ අද ඔක්කොම promotion campaign ඔක්කොම නැවැත්තුවත් මේ natural ටික එනවා. කොහොමද do nothing scenario ඔක්කොම ටික වහලා ඔක්කොම purse ටික string කරලා තිබ්බත් මේ මම කියන්නේ recreation tourists එනවා. මොකද අපි ඒ කියන්නේ අපි ගත්තොත් every travel site, every travel blogger, every travel aggregator is saying Sri Lanka is like must travel destination. It is within the top 10. ඒ කියන්නේ එතනින් එහාට මේක top 1 වුණා කියලා අපිට මේක double වෙන්නේ නැහැ. Right? So I think that's clear, right? I think I think we have to start from a proposition wise to talk about Sri Lanka as a hub. I think මේක කතා වෙලා තියෙනවා වුන් තරම් කවදාවත් මේකට එක ලස්සන වචන කියලා තියෙනවා. කවදාවත් ඒකට කළ යුතු එක කැම්පේන් එකක් එක ඇක්ටිවිටි එකක් මම දැකලා නැහැ. මම ඔයාලට එක්සැම්පල් එකක් දෙන්නම්. දැනට මම දැක්ක මේ ළඟදී ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෙට් එකක් ගෙනල්ලා මොකක් හරි හිටන ලොකු ලොන්ච් එකක් කරලා මොකක්ද ඔබ්ජෙක්ටිව් එක? ඔබ්ජෙක්ටිව් එක ලංකාවේ ඒ කියන්නේ මේ මම කියන්නේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න නැති එකේ ප්‍රශ්නේ. හරිද? ප්‍රශ්නේ අවබෝධ කරගන්න එකේ ප්‍රශ්නේ. අර chart එක බැලුවනම් right හොඳට පේනවා ඔයා කියන recreation touristලා එනවා. අර සයිට් එක බැලුවනම් පේනවා අපි එතනින් තව ආයිත් අලුතෙන් awareness ඇති කරා කියලා මේක 3 ඉඳන් අපි 4ට ගියා 4 ඉඳන් 1ට ගියා කියලා අපිට ලොකු incremental growth එකක් එන්නේ නැහැ. right අපි identify කරගන්න ඕනේ campaign එකක් මේ business touristලා business travellersලා right කොහොමද ලංකාව as a destination attractive වෙන්නේ right අර ඔයා කිව්වා වගේ ඉන්දියාව කට්ටියට චීනට යන්න බැන්න චීන කට්ටියට ඉන්දියාවට එන්න බැන්න දැන් ඒක එතනත් ටෙන්ෂන් එකක් එන්න ඉඩ තියෙනවානේ පාකිස්තාන් ඔය ඔක්කොම මේ ඔක්කොටම එන්න පුළුවන් ලේසිම තැන මෙතන හරිද අපි තමයි ලේසි තැන අපි තමයි ඔය ප්‍රොපොසිෂන් එක බිල් කරන්න මම හිතන්නේ කිසිම දෙයක් මම නම් දැකලා නැහැ මම හිතන්නේ තියෙනවා නම් ඉතාමත් හොඳයි ඒ කියන්නේ ප්ලෑන් එකක් කරනවා නම් එක්සලන්ට් මම හිතන්නේ ෆස්ට් ස්ටෙප් එක මේ අපි මම හිතන්නේ අපිට ෆැසිලිටි ගැන OR කිව් පොයින්ට් එකේ අපිට ඇත්තටම මොනවද නැත්තේ කියන්නේ ෆැසිලිටිස් ගිය ළඟදී ගියා සිනමා ලයිෆ් එකට yes biggest ever property නේ දැන් ලංකාවේ තියෙන මම දෙතුන් පාරක් ගියා පහුගිය දවස්වල ඇත්තටම ඒක නිකන් අර sorry to say this but අර එක ඇතුළට යද්දි දුක හිතෙනවා මොකද මිනිස්සු නැහැ ඔව් නැහැ ඒ කියන්නේ එච්චරට කැපැසිටි තියෙනවා හරි දැන් අර මම දැක්ක ළඟදී හොඳ පෝස්ට් එකක් තිබ්බ මේ දවස්වල අර ට්‍රෙන්ඩ් එකකුත් ගියානේ මෙයා මේ ඔය ස්පෙෂලි සදර්න් බෙල්ට් එකේ ලෝකල් ටුවරිස්ට්ලව ගන්න නැති දැන් මේ ළඟදී එකක් ගියා දැන් ඔන්න ලෝකල් ටුවරිස්ට්ලගේ ඔව් දැන් සීසන් එක ඉවරයි දැන් වෙල්කම් අපි right so exactly right දැන් ඔය අනිත් එක අපි දැන් තව එක සෙග්මන්ට් එකක් කියනවා මම basically since I'm also into this co-working entire thing මම එක සෙග්මන්ට් එකක් ගත්තොත් digital nomadsලා කියන මේ කට්ටිය කියන්නේ year round and they don't want to come into Colombo and sit in a Colombo co-working space they want to go around the country and right work at a beach and ඒ කියන්නේ ඒ වගේ ලස්සන destination එකක nature එකත් එක්ක right ඒ කියන්නේ ඒ facilities ඔක්කොම අපිට තියෙනවා මං කියන්නේ මේ අපි අලුතෙන් hotel ටිකක් හදන්න ඕනේ පාරවල් හදන්න ඕනේ ඒව නෙමෙයි right ඇයි මේ ඩිජිටල් නෝමෑඩ්ස්ලා කියන කට්ටියව ඒ කියන්නේ මේක අපිට නිකන් එකෙක්ව ගෙනල්ලා එක නෝමෑඩ් කෙනෙක්ව ගෙනල්ලා එයා ඉඳගෙන වැඩ කරන ඉන්ෆ්ලුවෙන්සර් නෙවෙයි මේ ගේම් එක right මේකේ තියෙන්නේ හරි approach එකක් ගෙනල්ලා මේ proposition එක deal කරන්න ඕනේ ලංකාව is one of the best places to come and work alone නෑ එතන උදිත් පොඩි තව වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා මම උපරට ස්ටඩි කරා මම දැන් ලංකාවේ ඩිජිටල් නෝමෑඩ්ස් ආ ඉන්න එක ප්‍රශ්න මම එකක් තමයි වීසා ප්‍රශ්නේ
අපේ ඕ කට්ටිය හරි ගියාද දැන් ඒ අයිතින් ඒකට සොලූෂන් එකක් මොකක්ද තියෙනව නේද විපුල්? තියෙනවා බට් මං අපේ කට්ටිය මේ අපේ රෙඩ් ටේප් එක ඇතුලේ ගොඩක් මේ ෆොරින් එකකට විසා දුන්නාම මේ මිනිස්සයා මේ ලංකාව අල්ල ගන්න ආවා වගේ assumption එකක් වැඩ කරන්නේ. හරිද? ඒක පළවෙනි එක දෙවෙනි එක බැංකින්. yes that's a අපේ very good බැංකින් point. සිස්ටම් එක ඇතුලේ සමහර කියන්නේ ගොඩක් කට්ටියට account එකකට සල්ලි ගන්න බෑ, transfer කරගන්න බෑ විදිහට. ඉතින් it is. ඒ කියන්නේ so ඒ දෙක I think nationally ඔය දෙක අනික තුන්වෙනි එක මං හිතන්නේ telco facilities. I think Correct. wifi internet කොච්චර speed අපි ඔය තුන back end එකෙන් එන්න ඕනේ. ඔක අර මේ nomads ට මම හිතන්නේ ටෙල්කෝ පැත්තෙන් අපි සෑහෙන හොඳයි නේ විපුල්. ඒ කියන්නේ අපේ data speeds, data availability, capacity මෙමයි to a great extent we have consistency තමයි මං හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර පළාත්වලට. ඉතින් ඒක අපි strategically මේ nomads ගේන පළාත්වල at least if you can මොකද අපේ capacity නැති ප්‍රශ්නයක්. දැන් අපි proposition එකක් හැටියට කියන්නේ basically business focus කරන program එකක් we would love to ඒක see. තමයි එක දෙයක් මම අමතක වුණා. ඉතින් ඇයි අපි ඒක කරන්න ඕන කියලා හිතුවත් එහෙම I think දැන් අපි කතා කරනවා සිංගප්පූර් example එක, ඩුබායි example එක. දැන් කියන්නේ මම හිතන්නේ ඒගොල්ලෝගේ රටේ කිසිම දෙයක් නැතුව කරපු දේ හරි රටේ කිසිම ලෝකල් recreational naturally දෙන්න දේවල් නැහැ නේ ඒගොල්ලන්ට. ඔව්. entirely recreated by them. හරිද? කරපු දේ අපිට මෙච්චර natural resources තියාගෙන කරොත් එහෙම කොච්චර රට යන්න පුළුවන්ද ඉස්සරහට step එක. ඒගොල්ලෝ waterfall එක හැදුවා airport එකේ. අපිට waterfall එක තියෙනවා ලංකාවේ. කාර්යය ඇද්දි සමහරලාට නිකන් drive කරද්දි මේ ලංකාවේ තැනක waterfall එකක් බලා ගන්න පුළුවන් සිංගප්පූර් airport එකේ දකින්න එකට වැඩිය. හරි but people pay for it. හරි. ඉතින් මං කියන්නේ ඒකයි potential එක unbelievably unlimited. I think ඒක එක තැනකදී කිව්වා දැන් ඉන්දියන් ලටයි චයිනීස් ලටයි බිස්නස් කරන එක මොන හැරි දැම්මත් බිස්නස් කරන මිනිස්සු බිස්නස් කරනවා. ඔව්. හැබැයි I think most ඒගොල්ලන්ට තමන්ගේ ඉන්දියා සහ චයිනා යනවා චයිනීස් කට්ටිය ඉන්දියා යනවා කියන්නේ nightmare with the visa complication. Our country is the safest and friendliest place for both guys. ලංකාවේ දැන් මම ගිය පාර මේ ලංකාවට ඇවිල්ලා ඇද්දි එයාපෝට් එකේ පොලිමේ හිටියා විනාඩි 15ක් 18ක් විතර. පොලිමේ හිටියා මේ මගේ රට ඇතුළට එන්න අර සීල් එක ගහගෙන. හරි. මම ආවේ උදේ ෆ්ලයිට් එක. ඊට පස්සේ මං සිංගප්පූර් ගියා වෙන වැඩකට. වෙන රටක් මගේ රට නෙමෙයි. ඉතින් මං හිතන්නේ අර ෆෝම් එකක් ෆිල් කරන්න යන විනාඩියක් විතර එච්චර තමයි. Yeah, ඒ කියන්නේ 100% right. 18,000 profit tourist එනවා කියලා එයාපෝට් එකේ පේන්නේ නැහැ උදේ. So the efficiency is created to a level where I think අපි හැබැයි දැන් අපි එහෙම නොකර ඔය කට්ටිය ගෙනාවොත් එහෙම දෙයියන් පිටයි කොහොමද? කියන්නේ අපිටවත් ලංකාවට එන්න හම්බෙන්නේ නැහැ. ආයි ෆ්ලයිට් එකක් කරා යන්න වෙනවා ලංකාවට ඇවිල්ලා. වා කියන්නේ අපි මං හිතන්නේ in the this is I think again now we are going from immediate things to product වෙලා යන එක මං හිතන්නේ අපි neglect කරපු biggest area එක තමයි අපේ airport. national airport එක. right? ඒ කියන්නේ process විතරක් නෙවෙයි from facilities from standards right වෙන airport එක අපි ඒ කියන්නේ මම හිතන්නේ එකම duty free එකකවත් මම ඔක්කොම රටවල් වලට ගිහිල්ලා නැහැ. හැබැයි මම දැකලා තියෙන රටවල් වලින් මේ ඩියුටි ෆ්‍රී එක වගේ පිටිපස්සෙන් ඇවිල්ලා මොකක් හරි විකුණන්න හදන කවුට්ටිය කවුවේවත් නැහැ. හරි. ඒක හොඳ හරියටම හරි කිව්වා. දැන් පහුගිය අපි මම පර්සනලි ට්‍රැවල් කරන්න පටන් අරගෙන මම හිතන්නේ අවුරුදු 22ක් 23ක් වගේ වෙනවා. මම පර්සනලි මම ඊට කලින් අපිට ට්‍රැවල් කරන්න හම්බෙලා නැහැ. හරි සම පටන් අරගෙන. ගියපු හැම රටකම එයාපෝට් පළවෙනි පාර ගිහිල්ලා ඊළඟ පාර යද්දි way that airport is හැමදාම improve වෙනවා නේ. හැබැයි ලංකාවේ මම පළවෙනි දවසේ ගිහපු එයාපෝට් එකේ තාමත් තියෙන්නේ. හරි. ඉතින් එතකොට ඉතින් අපි මොන කතාවද නේ? හරිද? ඒක තමයි. ඒ කියන්නේ මම හිතන්නේ ඒක මම කියන්නේ ඩියුටි ෆ්‍රී කියන්නේ අපි ඇටිටියුඩ් පැත්තක් කිව්වේ. ඒ කියන්නේ මම කියන්නේ බෙල්ට් එක ගත්තොත් right බෙල්ට් එකේ වටේ entire thing right එළිය එයාපෝට් එකේ එළියට බැස්සට පස්සේ හෝන් ගොඩ right ඒ හෝන් ගොඩට වඩා ඊට පස්සේ ඒ කියන්නේ අපේ ගෞරවනීය පොලිස් නිලධාරියන්ගේ විසිල් හඬ ඊට වඩා වැඩි. හරි එතකොට ඒ කියන්නේ this is the first impression right එතකොට මේක තමයි first impression එක right ඒ කියන්නේ basically අපි අර ඕනෑම මිනිස්සෙක්ට දැන් ගොඩක් ලාට ලංකාව ටුරිස්ට් කෙනෙක් එන්නේ ඉන්දියාවල වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිංගප්පූර් එයාපෝට් එකෙන් ඩුබායි එයාපෝට් එකෙන් මැලේසියා හරි තායිලන්ත ඔය එයාපෝට් පහෙන් තමයි ලංකාවට මම දැක්ක අර මේ අර SLTD report එකේ දෙනවා මොකක්ද එයාලා ඉන්නේ කියලා ලංකාවට මිනිස්සු හරිද ඔය රට. ඒතර ඒ රටක අතරම ඉන්දියාවෙත් එයාපෝට් සෑහෙන ඩෙවලොප් දැන් මම පර්සනලි ගියපු ගොඩක් සිටිස් වල ඉන්දියා එයාපෝට් මම හිතන්නේ way better than what it used to be. ඉතින් එහෙම නැගලා පොඩ්ඩක් අර ෆස්ට් වර්ල්ඩ් සුපර් එයාපෝට් එක ලංකාවට බහැපු ගමන් තර්ඩ් වර්ල්ඩ් එක අපි පෙන්නන නිකන් ඇදලා පෙන්නන්නේ. උඹ අරෙන් දැන් උඹ තර්ඩ් වර්ල්ඩ් ආවා කියලා කෙලිම පෙන්න ඕනේ කෙට්ට. ඉතින් අර මානසිකත්වයේ වටලා ගන්නවදිත් අපි අර ක්වොලිටි එක
minus level. ඊට පස්සේ රටේ ඇතුලේ කොච්චර දෙයක් වුණත් අර වගේ first impression is pretty bad from the landing to going through the immigration procedure to duty free officers to taxi to other shit. හරිද? ඒ entire thing අනේ හදන්න නම් ඒක which is not a big deal I think. ඒවා හදන එක මම හිතන්නේ මේ අඩිය හරියට ફોකස් කරලා කරොත් එහම සමහර දවස් සති කීපයකට. හරි it's not හැබැයි කාටවත් කොන්ද නැහැ එක්කෝ. එහෙම නැත්නම් ඌමනාවක් නැහැ. එහෙම නැත්නම් දන්නේ නැහැ. හරිද? මට තේරෙනවා ඌමනාවක් නැතිකම. අර කියන්නේ පණ නැතිකම තමයි තියෙන්නේ. නැතුව මේ එකක්වත් නෙමෙයි. හරිද? හරි ඩිසිෂන් එක අරගෙන මේ නෑ ඇත්තටම විපුල මං කියන්නේ හරි ඩිසිෂන් මේකර් කෙනෙක් එක දවසක් ඕකේ ට්‍රැවල් කරා නම් ඔය මිනිස්සු ගිහින් නැහැ කියලා හිතන්නේ ඔය ඩිසිෂන් මේකර්ස්ලා. නෑ මං කියන්නේ ඒක තමයි මං කියන්නේ ඒකයි මං කියන පොයින්ට් එකක් කියන්නේ රයිට්. ඔව් දැන් ඉන්න පොලිටිෂියන්ලා විශේෂයෙන් ඉස්සරුන් නම් ගියේ නැහැ කියමුකෝ. දැන් ඉස්සර ගියේ නිකම්ම මේ රෙඩ් කාපට් නෙවෙයි නිකම්මනේ යන්නත් උතනින් අපි වගේම හරිද. ඕක දැකලා තියෙනවනේ. හරිද. ඔකට මිනිස්සුත් දාලා ඔක පොඩක් මේ හරකොල ගන්න බැරි කමක් තාම මන්ද දැන් අවුත් මේගොල්ලෝ ඇවිල්ලා මාස 6ක් වෙනවනේ. මම තාම පහුගිය මාස 6 මන්ත්‍රෙන් 4 පාරක් මං ගියද පැත්තට. I don't see anything happening. හරි. උතන දැන් බිස්නස් ට්‍රැවලර් කෙනෙක් හරි අපි අර කිව්ව ප්‍රොපොසිෂන් එකේ ටුවරිස්ට් කෙනෙක් ගේන්න මෙතන ස්මූත් වෙන එක is very important. මොකද දැන් අපි අර රෙක්‍රියේෂන් වලට එන එක්කෙනා ඉන්නේ අවුරුද්දටම එක සැරයක් සමහරට ඒගොල්ලෝ ලංකාවට එන්නේ ලයිෆ් ටයිම් එකේම එක සැරයක් දෙසරයක් වෙන්න පුළුවන්. එතකොට එයාට මේ එයාපෝට් එක දවසක් ඩීල් කරලා එයා යයි. right? බට අර බිස්නස් ට්‍රැවල් කෙනෙක්ට මතක් වෙනකොට අයියෝ මේකට මේක තමයි ප්‍රොසෙස් එක කියලා. මොකද ඒ බිස්නස් ට්‍රැවලර්ස්ලා කියන්නේ විපුල ගොඩක් වෙලාවට අපි දන්න විදිහටත් නේ you will go regularly. You go up and down regularly. Efficiency so this should be a destination that I can travel 4-5 times a year. Right? එතකොට දැන් අර මං කිව්වා අර opportunity එකටත් ඒක ලොකු එකක්. right? ඒගොල්ලෝ දවස් 8ක් ඉන්නේ නැහැ. දවස් 3ක් ඉඳි පස්සරයක් එයි. right? ඒගොල්ලොත් එක්ක තව කට්ටියක් අරන් එයි. right? මේක තමයි opportunity. අපි ගත්තොත් එහෙම අපි tourism අපි personally families එක්ක යන්න කැමතිම රටවල් තියෙනවා UAE එහෙම නැත්නම් සිංගප්පූර් මැලේසියා තායිලන්ත අපිට මොකද අපි දන්නා මාර ලේසි සිස්ටම්. ලේසි. අපි වීසා එක ගන්න එකේ ඉඳන් එළියට රටෙන් එළියට බහින එක තරහා ලේසි. බිස්නස් වැඩකට ගියා වගේම ඊට පස්සේ ෆැමිලි කට්ටිය අරන් ගියා වුණත් very very quick and fast. හරිද? ඒ මම කියන්නේ දන්නේ කිසිම බිස්නස් කෙනෙක් අපහු දැන් කැමැත්තෙන් දෙවෙනි බිස්නස් මීටින් එක ගියා මෙහෙ ඕගනයිස් කරගෙන unless එයාට මෙහෙ බිස්නස් වොලියුම් එකක් මොකක් හරි රියල් බිස්නස් ස්ට්‍රැටජි එකක් කරනවාම අර ඉවෙන්ට් එකකට අපහු මේක පාටිසිපේට් කරන්න ඉන්ට්‍රස්ට් එකක් හදන දෙයක් අපි කරගෙන නැහැ. correct. ඔකේ තව ඒක අර ට්‍රැවලර්ට සෙට් වෙන විදියට මේ process එක smooth වෙන්න ඕනේ මේ කියන්නේ එහෙම වුණ නැත්නම් එයා දෙවෙනි සැරේ මොකද it's up to them to choose the business location right location. අනික අපි ගොඩක් දන්න එකක් මම හිතුවා ඔය මයිස් ඇන් ඉවෙන්ට්ස් වලට යන බිස්නස් ගොඩාක් දැන් ඔය සිංගප්පූර් ඩුබායි වුණත් ගිහිල්ලා ඇත්තටම බිස්නස් මීටින් වල 50% නම් හැම කෙනෙක්ගෙම තියෙනවා 50% ඔයවැඩි يعني පොඩි අපේ වචනෙන් කියන ආතල්ලයක් ගැනීමේ ඔපචුනිටි එකකුත් යන රටකට ගිහිල්ලා දැන් ඔෆිස් එකකින් ඔක බිල ගෙවද්දි ගිහිල්ලා පොඩ්ඩක් අරගලා මේ ඩ්‍රින්ක් එකක් දාලා යාළුවෙක් දෙන්නෙක් හම්බෙලා රටේ ඉන්න ඕකනේ يعني වයිබ් එකේ තියෙනවනේ ඒ වයිබ් එක හදන්න නම් ලංකාවේ ෆැසිලිටිස් එක අපි හදලා තියෙනවා හරි තව එක දෙයක් හරි මම දැකලා තියෙන්නේ මේ ඇට්ලිස්ට් මේ මම දන්න රටවල ගිහින් තියෙන රටවල තමන්ගේ ලෝකල් කට්ටියත් අර ඉමිග්‍රේෂන් කවුන්ට් එකේ පොලිමේ හරිද අනිත් හැම රටකම ෆොරින් කට්ටිය අමතක කරන්නකො ඇට්ලිස්ට් ලෝකල් has a e-gate to go through which is then traffic එක මාර අඩුයි immigration counters and process එකේ ලංකාවේ ෆොරින කෙනෙකුයි يعني ලංකාවට first time වෙන මිනිස්සයයි ලංකාවේ සිටිසන් උයි දෙන්නම ඇවිල්ලා එකම පොලිමේ හිටපු ගමන් විනාඩි 15ක් 20ක් දෙපැත්ත දෙගොල්ලම basically මේ එන්නේ demotivated inside the country හරිද ඒක මං හිතන්නේ again හදන එක බොහොම simple වැඩක් can just mindset එක තමයි අපේ immigration එක set එකේ තියෙන්න ඕනේ මේ ලංකාවේ ගිහිල්ලා එන ගිය මිනිස්සෙක් ආපහු එද්දී passport එක scan කරලා යන්න හදන්න තරම් බැරි කමක් අපේ රටේ නැහැ. ඊට ඉස්සලම I think we have to increase the number of tourists that comes to Sri Lanka. ඔයාගේ you know ideal opportunity එකක් තියෙනවා අපේ two big neighbors and there are a lot of other countries around it which will really like Sri Lanka to be a business destination right. So a business destination එක කරන්න මේ repeat travel එකට convenient වෙන smooth වෙන journey එකක් ඉතාමත් අත්‍යවශ්‍යයි which we don't have right now right. අනිත් එක very very clearly අපේ airport එක හැදිලා infrastructure හදාගන්නකම් ඒක හැදුවර කමක් නැහැ හදන්න වෙනවා අනිවාර්යෙන් but I think efficiency improve කරන්න නම් airport එක හදනකම් බලන් හිටියොත් අවුරුදු 5කට දෙයියන්ගේ පිටම මොකද ඒක බිල්ඩිමක් හදලා එන්න එපා it will be a different game. ඉතින් ওই දෙක තුන කරගත්තේ නැත්නම් කරගන්න වෙනවා අපිට which is way faster අපි අර 3 million or 4 million number එක nothing and the opportunity
let me repeat, opportunity Singapore, Dubai කට්ටිය මුකුත් නැතුව ගේන නම් එක, with Hmm. all these natural and history and heritage, we can do the wonders. Yes. All right. So I think that's the start. Definitely We'll get not into the more end. details later. Yeah. Yeah.